අපි දැන් බලමු මේ උරහිස් ශක්තිමත් කරන ව්‍යායාම මාලේ තව ඊළඟ කොටස තමයි ගොඩක් වෙලාවට වේදනාවක් තියෙනකොට ඉන්ජරියක් තියෙනකොට අපි ඊළඟට කරන දේ තමයි මේ පුෂ් අප්ස් කියන ව්‍යායාම. මේ පුෂ් අප්ස් කියන ව්‍යායාම ගොඩක් ෆන්ක්ෂනල් ව්‍යායාමයක්. පිළිලා කරන දෙයක්. යමක් තල්ලු කරනවා වගේ කරන දේ. මේ සඳහා අපි උරහිස ඒ වගේ උරහිසේ පිටිපස් කොටසේ මාංශ පේශි අවශ්‍යයි. අපි බලමු මුලින්ම සාමාන්‍ය පුෂ් අප් එකක් වෝල් පුෂ් අප් එකක්. පිටියෙන් ඉඳන් කරන දෙයක් කරන්නේ කොහොමද කියලා හරි කරන්න. ඒතර අපි මෙහෙම කරද්දි මේ ඇඟිලි තුඩු වලින් හිට ගන්න ඕනේ. ගොඩක් බර දෙන්න හොඳ නැහැ. බඩ ඇතුළට පපුව ඉස්සරහට තියලා මේ නිකට නිත්‍ය ගාමන ආකාරයෙන් තමයි ගේන්නේ. මේක කරනකොට අපි තල්ලු කරන්න ඕනේ මේ පිටිපස මාංශ පේශි වලින් තමයි තල්ලු කරන්න ඕනේ. අපි අර තියෙන රොම් පොයින්ට්ස් ඒ වගේම වටේ තියෙන ස්කැපියුල එක අවශ්‍ය මාංශ පේශි. හැබැයි මුලින්ම අපි බලාපොරොත්තු වෙන්නේ එක අතකින් මේක කරන්න. මොකද මේ අපි ගොඩක් වෙලාවට රීහැබ් එකේ ඉන්ජරියක් කරලා ෂෝ වෙනකොට අපි මුලින් කරන්නේ මේ පැත්ත ඇක්ටිවේට් කරන එක. අපි ඉස්සෙල්ලා බලමු එක අතකින් මේක කරන්නේ කොහොමද කියලා. එතකොට මේ ආකාරයෙන් අත තියලා එක අතකින් මේ පුෂ් කිරීම කරනවා. ඒතර මාංශ පේශි එක තැනක් වට දැනෙනවා. ඊට පස්සේ අර ඔල්ලෝසුවේ අකුරු ආකාරය මේ 12 ඊට 3 අන්නේ මහා අරවල කරනවා. ඒතර වෙන මාංශ පේශියක් දැනෙනවා. මේකත් අපි 10ක්. ඊළඟට 6. හොඳට පල්ලෙහාට එන්න. පල්ලෙහාට එන්න නම් අමාරුයි. මේ කරන්නේ අපි මේ වටේ මාංශ පේශි ඇක්ටිවේට් කිරීම. ඔය ආකාරයෙන් මාරු කරමින් මේ ව්‍යායාමය කරලා ටික දවසකින් මේක අපිට හොඳට දැනෙන්න ගත්තට පස්සේ අපි කරන දේ තමයි අත් දෙකෙන්ම මේ පුෂ් අප් එක කරන්න පටන් ගන්නවා. ඒතර හොඳට මේ බෑක් එක ඇක්ටිවේට් කරලා තමයි මේ ව්‍යායාමය සිදු කරන්නේ.